සක්‍රියව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකටම ඉදිරි පැය 24 තුළ මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප්‍රදේශ රැසක මෙලෙස වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි. මේ අතර උතුරු මැද පළාතේ මන්නාරම, හම්බන්තොට සහ මාතල යන දිස්ත්‍රික්කවලද වැසිවාර කීපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරනවා. එමෙන්ම හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කංකසන්තුරය දක්වාද, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙන්නේ.